ඩේක් මම මෝඩෙක් නෙමෙයි. සැබෑ ප්‍රේමවන්තයෙක්. සැබෑ ආදරවන්තයෙක්. සැබෑ මිතුරෙක්. සැබෑ මිනිසෙක්. ශිරාන් ඔබට මොකද වෙලා තියෙන්නේ? මචං තුසිත. ඔබ මට කරපු උදව් වලට බොහෝම ස්තුතියි. අනේ මචං මට දැන් ටිකක් තනියම ඉන්න ඕනේ. මට ටිකක් නිදහසේ ඉන්න දෙලා ඔබ දැන් යනවද? ශිරාන් මොකද උඹට වෙලා තියෙන්නේ? ආන්ටි මෙන්න මූට මොනවද වෙලා? මොකද තුසිපුතේ කෑ ගැහුවේ? නෑ අංකල් මේ විහිළුවට. එහෙනම් ප්‍රශ්නයක් නෑ. අපේ කෙනා ටිකක් බොහොම වෙනස් දැන්. එයා ඉතින් කොහොමත් වෙනස් චරිතයක් නේ අංකල්. නෑ කොහොමද කියන්නේ එයාගේ ලොකු වෙනසක් මට පේනවා. පුතාලා තිය යාළුවනේ. පුතාලා තිය ඔය ඉස්සර දන්නව ඇති. මම මේ පුතා හම්බෙන්න හිටියේ. පුතේ අර අපේ පුතත් එක්ක ට්‍රිප් එකක් ගියා නේද? ඒ ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයක් වුණාද? නෑ අංකල් මොකුත් ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙමද? ඔව් නම් කමක් නෑ. මම මේ පුතා මට හම්බෙන්න ඕන පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්නකෝ. Thank you. ශිරාන් පුතා ශිරාන් පුතේ එන්න ඇවිත් මේ මාමලත් එක්ක කතා කරන්න පුතේ. මිනිහා දැන් අමුතු චරිතයක් වෙලා. කිසිම කතා බහක් නැහැ. තමාගේ පාඩුවේ වැඩක් කළක් කරගෙන ඔහෙ ඉන්නවා. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් වලක් බලා කයාගෙන ඉන්නවයි කියන එක ලොකු දෙයක්. විශේෂයෙන් පිටිම ළමයි. ඇත්ත. අද කාලේ මේ රටේ තොටේ සිද්ධ වෙන දේවල් වල හැටියට පිටිම ළමයෙක් එහෙම ගේ ඇතුලේ රිංගගෙන ඉන්න එක කීලවත් කරගන්න බැරි දෙයක්. ඔව්. ඒක අපේ පැලන්තිය හැටියටනේ නේද අයියේ. ඕම් බලහල්ලා කිරි මෙයාගේ කටේ කොයි විලෙත් තියෙන ඉතින් පැලන්තිය පුරාජේරුව තමයි. ඇයි මොකද අපේ පැලන්තිය නරකද නංගි කියන්න මොන හරි කතා කරලා අපේ පුතා වගේමනේ අපිටත් ඉතින් මේ දුව. කෝ ශිරාන් පුතා පේන්නේ නැත්තේ? ගේ ඇතුලේ වැඩක්ද? පුතේ පුතේ ඉතින් කොහොමද? පෙපර අතර වැස්සෙම තියෙනවා. මෙහෙට නම් කොවිලේ චිරි චිරියම තමයි. නෝනලා ගෙදර ඉන්නකොට ඉතින් හැම තැනම චිරි චිරිය තමයි. හරියට. දුව අන් ශිරාන් නැත්තේ පොඩ්ඩක් එළියට ගිහලා කතා කරන්න. ඉතින් යන්නකො දුවේ. මොකද නිකන් පිට ළමෙක් වගේ. යන්න දුව. ඕලම යන්න ටිකක් ගිහලා කතා කරලා එන්න. ඉතින් යන්න. යන්න පුතේ යන්න. ඉතින් කොහොමද වෙළඳ ව්‍යාපාර කටයුතු වල? වරදක් නෑ.
අපේ නෝනාගේ අත්ගුණයට ඉතින් ඒව ඔක්කොම වෙලාවට කලාවට කෙටෙනවා. නැද්ද මැනිකේ? එහෙම තමයි වෙන්නේ ඕන. කොහෙද ඉතින්? වෙළඳ ව්‍යාපාර කටයුතු වතු පිටි බලා කියාගෙන යන්න ඕගොල්ලෝ මේ පැත්තේ එන එකක් මම කී දවසක් කිව්වද එන්න කියලා පොඩ්ඩක් අනිවාර්ය දවසක්. කොහෙද එන්න වෙලාවක් තියෙන්නේ? කොවිලෙත් මෙයාගේ කුරු කුරුවනේ. චිරි චිරිය කුරු කුරු ඈ. යනවා. අංගිතේ බිව්වද? ඔව් අයියේ ලිව්වා. එහෙනම් ගිහින් වාඩි වෙන්න. අයියේ මං ගැන හිතනවද? අය එහෙමන්නේ? මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා අයියේ. මට ජීවිතේටවත් යට පිටුපාන්න බෑ. මම අංගෙක් කතා කරන්න ආවේ අමල කියපු නිසාම නෙමෙයි. මම දන්නවා හොඳ කෙනෙක් කියලා. ඒ කාලේ. අයියේ මේව නැන්දලට කියන්න යන්න එපා. අයියා මට කැමති නැහැ කියලා කිව්වා. නංගි වගේම තත්ත්වෙ තමයි මමත් ඉන්නේ. මමත් කෙනෙක් වෙනින් බලාගෙන ඉන්නවා. අවුරුද්දකින්. මගේ හිතේ යට වෙන කාටවත් ඉඩක් නැහැ. එයාගේ ඊළඟ උපන්දින දවසේදී මම තීරණය කරන් ඉන්නේ එයා වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කරන්න. අයියේ මට තේරෙන්නේ එයා කතා කරන්නේ නැහැ. නම් කැමති කෙනෙක් නම් කහනවා. ඒකත් ලේසි වෙන්නේ නැහැ අයියේ. එයාලට අපේ ගෙදරින් කැමති නැහැ. මට එයාලා ගෙදරින් කැමති නැහැ. මෙයා පාටවත් තේරෙන්නේ නැහැ. සැබෑ ආදරේ මට මොනවද ප්‍රාර්ථනා කරන්නේ? ලබන ආත්මෙදිවත් අපිට ටික තුන ලැබෙන්න කියලා. ඔයා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මම නම් ප්‍රාර්ථනා කළේ කොහොම හරි මේ ආත්මෙදී අපිට ටික තුන ලැබෙයි. අපේ පැතුම් ඉටි වෙයිද? මට සින්දු මතක් වුණා. සිතුම් පසුම් හිටු මේ පන්සල සිරාණ අයියා මොකද කියන්නේ? මට හිතෙන්නේ ශිරණයට තියෙන අපේ ප්‍රශ්නේ. ඒ කිව්වේ? මට හරියට විස්තරයක් කිව්වේ නෑ. ඒත් එයා කවුරු හරි ගර්ල් කෙනෙක් වෙනුවෙන් එයාගේ ජීවිතේ කැප කරනවා. ඒ කියන්නේ එයාත් කවුදෝ ගෑල්ලමෙක්ට ආදරය කරනවා. ඒත් ඒ දිනට හම්බෙන්නවත් බැරි පාටයි. පව් නේද?
නෑ නැත්තම් මමද? නෑ මම ඒක වෙන්න බෑ. මං තරහයි. ඇයි මම වෙන්න බෑ. අපි දෙන්නම් පො. බලාගෙන යනකොට මේ ප්‍රශ්න තියෙන අපිට විතරක් නෙමෙයි හැමෝටම. මං හිතන්නේ ශිරාන් අයියා ඒ ගර්ල් වෙනුවෙන් ජීවිතේ උනත් පූජා කරන්න ලෑස්ති වගේ. ඔයාලට මාව හිමුණොත් මොකද කරන්නේ? මැරෙනවද? නෑ. මං මැරෙන්නේ. මං ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා. මං වෙනුවෙන්? එතකොට මං බැඳලානේ. ඒ වුණාට කවදා හරි දවසකවත් අණි වුණොත් ඔයාව බලා ගන්න මං ඉන්න එපා. එහෙම වුණත් ඔයා කැමතිද මාව බාර ගන්න? දෛවය වාට සරදම් කළාට මං වාට සරදම් කරන්නේ. අන්න ලබන සතියේ ඒ ගෙදර යන්න අපේ ගෙදරින් දාගෙන ඔයා යන්න. ඔයාට පුළුවන් කාලයක් මං ඔගෙන් ජීවත් වෙන්න. දැන් අපි යමු. ආන්ටි හොඳයි ආන්ටි. පුතා නිකන් දුකෙන් වගේ ඉන්නේ. නෑ හැම දෙයක් නෑ. මොකද පුතා අම්මලාට ගාලු ගියා මාම ළඟට. ඉතින් පුතාට අපේ ඉතින් කැම ටිකක් කාලම යන්න පුළුවන් නේද? බලමුකෝ. මම මේ බැලුවා අම්මා කායකද කතා කර ඉන්නේ කියලා. එහෙනම් දෙන්නත් එක්ක කතා කරගෙන ඉන්නවා. මම බොන්න මොනාරි හදාගෙන එනකම්. මොකද මේ වෙලා තියෙන්නේ? චමෝදි මම ලොකු අප්සෙට් එකකින් ඉන්නේ. මේ වෙලාව මට උදව් කරන්න ඕනේ. ඇයි මොකක්ද උනේ? ට්‍රිප් එක ගිහින් කෙල්ල තරහ වුණාද? ට්‍රිප් එක නම් ගිහලා හොඳට හිටියා. ඒත් කිදිරාවලේ ඉඳන් ෆෝන් එක වැඩ නැහැ. තාත්තට වුණාද දන්නේ? මං කිව්වා ඔය ට්‍රිප් එකේ යන්න කලින්. මටවත් ගෙදරින් යන්න දෙන්නේ නැති එකේ එයාට යන්න දෙයිද? ඕව දුර දිග යන ප්‍රශ්න. දැන් ඒක කතා කරලා වැඩක් නැහැ චමෝදි. මේ වෙලාව මට උදව් කරන්න ඕනේ. ඔයාට මේ රස්නිමල ගෙදර ගිහින් ඉන්න බෑයිද? ඒක තමයි මේ. මං ගියා යාළුවා ගෙවල් පැත්තේ. ගෙවල් පැත්තේ නම් කවුරුත් පේන්නේ හිටියේ නෑ. මං වැඩියමකුත් කියන්න ගියෙත් නැහැ. මං ආවා. ඒකනේ චමෝදි. අනේ ප්ලීස් මට මේ උදව් කරලා දෙන්න. ගිහින් එනවද ඔයාට? හරි. දැන් අපි යන් තේ බොන්න.